හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න බැයිද? එහෙම ඉන්න බැරි නම් ඇත්තටම ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එයි වචනෙන් තමයි පින්නතුනේ මේක පටන් ගන්න. අපිට කේන්ති යන්නේ ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? පැහැදිලිද වචනේ තියෙන බරපතල? ඒක බලන්න පුළුවන් යන ගමන් කාට හරි කියන්නකො තෝ කියලා. එහෙම නිකන් හතර දිනෙකට කියන්නේ එහෙම නෑ හොඳ කුටි කන්න. වාචාය සංවරෝ සාදු. ඔය වචන හරි සංවර වෙන්න ඕන පින්නතුනේ.